පාට. දැන් මෙන්න මේ වගේ තැන් ළමයි සුදු පාටයි කියලා දීලා තියෙනවා. හැබැයි මේ ඊට පිටින් තියෙන තැන් කොළ පාටයි සාමාන්‍ය පත්‍රයක පාට තියෙන්නේ. දැන් අපි මෙන්න මේ වගේ පත්‍රයක්. පැහැදිලි? මේ වගේ පත්‍රයක් ගැන කතා කරමු. දැන් බලන්න විස්තරේ ඔක්කොම කියවන්න තියවලා පිෂ්ඨ අවසානට කියන පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරන ලදී. හරිද? පැහැදිලිද? දැන් මේ පොතේ ඉංග්‍රීසි නිවාරණය වෙලා තිබි පත්‍රයක් මේක. ගහකින් කඩපු පත්‍රයක්. මේ පත්‍රය මේ වගේ. මෙයාම පිෂ්ඨ පරීක්ෂාව කරනවා. දැන් අපි දන්න කොළ පාට කියන තැන් වල හරිත අප්‍රද තියෙනවා, හරිත වර්ණේ තියෙනවා. ඉතින් අපි එක පාට වල දෙනවා මෙතන අනිවාර්යයෙන්ම පිෂ්ඨය හැදිලා යනවා. පිෂ්ඨ පරීක්ෂණය කරනකොට මේ කොළ පාට තැන් වල ළමයි මොනවද හැදෙන්නේ? මොනවද හැදෙන්නේ? ආහාර හැදිලා පිෂ්ඨය හැදලා තියෙන්නේ. එහෙනම් පිෂ්ඨ පරීක්ෂා කරොත් මේ කොළ පාට තැන් වලට කොළ පාට දැන් මේ පත්‍රයට පිෂ්ඨ පරීක්ෂාව කරොත් මෙන්න මේ කොළ පාට තැන් වල වැඩිපුර තියෙන්නේ තද නිල් පාටක්, තද දම් පාටක්, නිල් පාටක් වෙයි මෙන්න මේ වට පිටාව. හැබැයි සුදු පාට තැන් වල කොළ පාට නැහැනේ. ඒ වගේ තැන් වල ආහාර හදලා නැහැ කියලා හිතේ. ඒ නිසා ළමයි මේ වගේ තැන් ළමයි අර අයිඩී පරීක්ෂණයට දාපුවාම මේ වගේ තැන් වල පාට දෙවෙන්න ඕනේ. දුඹුරු පාට වෙයි. කීප එක දෙවෙනවා. ඒ දුඹුරු පාට වෙන්නේ අයිඩී වල පාට දුඹුරු පාටනේ. අයිඩී වල වර්ණය වෙනස් කරන්න නැතුව මේ වයි ආහාර හදන්නේ නැහැ නේ කියලා හිතනවනේ. සුදු පාටයි. කීප එක තේරුණාද? හැබැයි මේ පිටින් කොටස මොකද වෙන්නේ? කොළ පාටින්ද හරිත අපිට තියෙනින්ද ආලෝකය අල්ලගෙන ආහාර හදන්නේ වට පිටාව. හැබැයි මේ වගේ දැන් නැති වෙයි. එහෙනම් පිෂ්ඨ පරීක්ෂාවේදී තදදම් පාටක් වර්ණින් පාටක්යි මේන්නේ කොළ පාට දැන් සුදු පාට දැන් නැහැ කියලා හිතේ. වර්ණයක් නැහැ නේ වර්ණයක් තියෙනවා අයිඩී දාලා තියෙන අයිඩී දාලා වර්ණය හැමෝදී රතු දුඹුරු වර්ණේ. රයිට් ඔන්න ඔය කියන තමයි මේකට යන්න ඕනේ. දැන් බලන්න ප්‍රශ්න ටික. පිෂ්ඨය හඳුනා ගැනීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය නම් මොකද තමයි? අයඩීන් ද්‍රාවණය. අයඩීන් ද්‍රාවණය. හරිද? කොළ පැහැති ප්‍රදේශ මොන වගේද කියලා අහනවා. වගු පුරවන්න ඕනේ. පැහැදිලි කොළ පාට පැටි මොන වගේද? සුදු පාට ප්‍රදේශ මොනවද කියලා අහනවා. පැහැදිලිද? කොළ පාට සුදු පාට මොනවද කියලා අහනවා. දාගත්ත දෙක. කොළ පාට පැටි වලට දාන්න තද ගම් පාටේවත් නිල් පාටක් ඇති වේ. ඒ පිස්කේ තියෙනවනේ ඒ වගේ තැන් වල. පැහැදිලිද? තද ගම් පාටක් එහෙම නැත්නම් නිල් පාටක් ඇති වේ කොළ පාට පැටි ගැන ලියන්න. හරිද? කොළ පාට පැටි ගැන එහෙම ලියන්න. අනිත් පැටි යන වර්ණ වෙනසක් නැත. එහෙම නැත්නම් අපි දුඹුරු පාට කිව්වොත් කමන්නේ. අයිඩි වල පාටනේ දුඹුරු පාට කිව්වොත් කමන්නේ. වර්ණ වෙනසක් නැහැ කිව්වොත් ගන්න පුළුවන්. දුඹුරු පාටක් වර්ණ වෙනසක් නැහැ එහෙම ගන්න පුළුවන්. ඊයේද පරීක්ෂාවේදී පත්‍රයේ කොළ සහ සුදු පැහැති ප්‍රදේශ ආශ්‍රිතව නිරීක්ෂණයට අනුව එළඹිය හැකි නිගමනය කුමක්? දැන් මේ පිෂ්ඨ පරීක්ෂණය කරාට පස්සේ පිෂ්ඨය හැදුන බව පේනවා මේ කොළ පාට පැතිවල. නේද? එහෙනම් ඒ වගේ තැන් වල පිෂ්ඨයේ තියෙන මේ කොළ පාට වර්ණයේ තියෙනවා අන්න පිෂ්ඨය හැදිලා. මේ වගේ තැන් වල කොළ පාට වර්ණයේ නෑ පිෂ්ඨය හැදිලා නෑ. ඒ කියන්නේ කොළ පාට වර්ණයේ තියෙන්න ඕනේ ආහාර හදන්න. කොළ පාට වර්ණය කියන්නේ මොකද්ද? හරිත අප්‍රද. ඒ කියන්නේ ආහාර නිෂ්පාදනයේට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ හරිත අප්‍රද අවශ්‍ය බව. ඒකනේ බලන්න කියන්නේ වැළඳ. ආහාර නිෂ්පාදනයේට එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේට හරිත අප්‍රද අවශ්‍ය බව.